විදේශ සේවා නියුක්තිකාරයන්ගෙන් විදේශ ලාංකිකයන්ට සහන. අයිබෝන් ඔබ සියලු දෙනාටම ඉතින් විදේශගත ලාංකිකයන් සඳහා විදේශ සේවා නියුක්තිකාරංශය විසින් සහන පහක් සඳහන් කරලා තිබෙනවා. ඉතින් මේ සහන අලුතෙන්ම අප්‍රේල් මාසයේ අවසානයේ වන විට තමයි ප්‍රචාරය කරන්නේ විදේශ සේවා නියුක්තිකාරංශය. පළවෙනි එක තමයි ඔබ ව්‍යාපාරයක් කරගෙන යනවා නම් නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඔබට මිලියනයක් දක්වා මූල්‍ය ආධාර ලබා දීමට විදේශ සේවා නියුක්තිකාරංශය කටයුතු කරන බව සඳහන් කරනවා. ඉතින් මේක ඉතාමත් වටිනා කාරණයක්. ඔබ ලංකාවට ගිය අවස්ථාවක ඔබට ව්‍යාපාරයක් පටන් ගන්න ප්‍රධානම ප්‍රශ්නේ තිබෙන්නේ කැපිටල් එක. එහෙම නැත්නම් ප්‍රාග්ධනය, එහෙම නැත්නම් මුදල්. ඉතින් මේ සඳහා මිලියනයක් ලබා දෙන බව තමයි සඳහන් කරන්නේ විදේශ සේවා නියුක්තිකාරංශය විසින්. අංක 2 තමයි ඔබ ස්වයං රැකියාවක් කරගෙන යන කෙනෙක් නම් නැත්නම් ස්වයං රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔන්න ඔයාට 1,50,000ක මූල්‍ය නොවන ආධාරයක් ලබා ගන්න පුළුවන් විදේශ සේවා නියුක්තිකාරංශය. ඉතින් මේක කරන්නේ ඔබට මූල්‍ය නොවන කියපුවාම මම හිතන්නේ මැෂින් එකක් වෙන්න පුළුවන්, යම්කිසි උපකරණ ආදී දේවල් වෙන්න පුළුවන්. ඔබ දැනටමත් ව්‍යාපාරය පටන්ගෙන යනවා නම් මේ ව්‍යාපාරය හොඳින් ඔබ කරගෙන යනවා නම් මේ සඳහා අවශ්‍ය ප්‍රචාරය ලබා දීමටත් විදේශ නියුක්තිකාරංශය කටයුතු කරන බව සඳහන් කරනවා. ඒත් එක්කම ඔබගේ මේ ව්‍යාපාර කටයුතු ඇගීම සඳහා ප්‍රදානයන් ලබා දීමට විදේශ නියුක්තිකාරංශය කටයුතු කරන බව සඳහන් කරනවා. අනෙකුත් කාරණය තමයි ඔබගේ දරුවා රාජ්‍ය හෝ රාජ්‍ය නොවන, එහෙම නැත්නම් පිරිවෙනක, එහෙමත් නැත්නම් ආගමික ස්ථානයක අධ්‍යාපනය ලබනවා නම් මෙම දරුවාට අවශ්‍ය උපකරණ අධ්‍යාපන උපකරණ රුපියල් 10,000ක් දක්වා ලබා දීමට කටයුතු කරන බව සඳහන් කරනවා. ඒත් එක්කම විශේෂයෙන් සඳහන් කරනවා මේ එක්වරක් පමණ ලබා දෙන දීමනාවක් බව. ඉතින් ඊට පස්සේ වැදගත් කාරණයක් තමයි ඔබගේ දරුවා උසස් අධ්‍යාපනය ලබන කෙනෙක් නම් නැත්නම් විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන කෙනෙක් නම් මේ සඳහා මේ දරුවා සඳහාත් මූල්‍ය නොවන උපකරණ වශයෙන් ලක්ෂ 2ක වටිනාකමින් යුත් උපකරණ ලබා දීමටත් විදේශ සේවා නියුක්තිකාරංශය කටයුතු කරන බව සඳහන් කරනවා. ඒත් එකම විශේෂ කාරණයක් තමයි මේ උපකරණ ලබා දීමේ කටයුත්ත කරන්නේ ඔබ විදේශ රැකියාවක් කරනකොට ඒ විදේශ රැකියාවේ ඔබට ලැබුණු වැටුප ඩොලර් 300කට වඩා අඩු නම් පමණයි. ඉතින් මේක ඉතාමත් හොඳ ආරම්භයක් කියලා මම විශ්වාස කරනවා. මොකද අපේ විදේශගත ලාංකිකයන් ලංකාවට ගියාට පස්සේ කරන්න දෙයක් නැතුව අසරණ වෙන අවස්ථා තිබෙනවා. එහෙමත් නැත්නම් මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරි දේවල්. ඉතින් මේ වගේ දේවල් කරන එක හොඳයි. ඉතින් ඒත් එක අපි විශ්වාස කරනවා කන්සල්ටේෂන් නැත්නම් මේ ව්‍යාපාර කරගෙන යන්නේ කොහොමද ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට ඉදිරියේදී විදේශ නියුක්තිකාරංශය කටයුතු කරනවා ඇති. ඉතින් අපේ විදේශ ලාංකිකයන්ට මේ දේවල් අවශ්‍යයි. මොකද අපි පිටරට ඉන්නේ, පිටරට ඉඳන් ලංකාවට ගියාට පස්සේ ඒ පරිසරයට ටිකක් හුරු වෙනකොට අපේ අතේ සල්ලි ටික වියදම් වෙනවා. ඒ නිසා මේක ඉතාමත් හොඳයි. ඉතින් මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන් ආශ්‍රය කරන්න වගේ යාළුවන්ටත් මේ පිළිබඳව කියන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා මම හිතනවා. තව ටිකක් ඉස්සරහට යනකොට මීට වඩා දේවල් විදේශ ලාංකිකයන්ට ඔවුන්ගේ ජීවිතවලට ඇඩ් වෙයි කියලා. මොකද ජනපතිතුමා විදේශගත ලාංකිකයන් සම්බන්ධයෙන් නිතරම කතා කරන නිසා. හරි, එහෙනම් නැවත හම්බ වෙමු. channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න. හමු ගන්නවා. සුබ දවසක්.